ඔන්න ඉතින් අද සුබ ආරංචියක් කියන තමයි මේ හදන්නේ. ඔයගොල්ලෝ දන්නවද අපි මේ කොහෙද යන්න හදන්නේ කියලා? තමන් අපි ගමේ සෙල්ලම් ගෙදර කැකුළු පාසලේ ලැටුමින් කැයුමින් වැයුමින් දස්කම් පෙන්නන පොඩ්ඩෝ ටිකක් ඉන්නවනේ. ඉතින් අපේ පොඩ්ඩන්ගේ දස්කම් පෙන්නන ජාතික රූපවාහිනිය ඉරිදා ආයුබෝවන් වැඩසටහනේ පුංචි ආරාධනාවක් හම්බ වුණා. ඉතින් මේ ගමල මේ දුරක් යන්නට අපි සෙල්ලම් ගෙදර දෙමාපියන් ඇතුළුව දබානේ ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් චන්ද්‍රපාල ගුරුතුමන්, ප්‍රේමදාස ගුරුතුමන්, දයානි සමරකෝන් ගුරුතුමිය, ගීතා පුෂ්ප කුමාරී, අපේ පෙරපාසල් ගුරුතුමිය රත්නපාල මහතා අපිට මහඟු සේවාවක් ඉටු කරනවා. අපි ආහාර ගන්න නැවතපු තැන සහෘදයන් දෙදෙනෙක් සමග අපි ගීත කීපයකුත් ගායනා කළා. අපි දැන් ඒ ගීතවලට සවන් දෙමු. දවල් ආහාරගෙන ගීත ගායනා කිරීමෙන් පසු අපේ ගමන නැවතත් ආරම්භ කළා. කොහොම හරි සෙනසුරාදා ආරම්භ කළ අපේ ගමන එදා රෑ 10ට විතර අපි අපේ නවාතැනට ළඟා වුණා. මේ නවාතැන ආහාර පාන සියලු පහසුකම් ඇතිව අපිට ලබා දුන්නේ තිස්ස ජිනසේන මැතිතුමන් විසින්. ඉතින් එතුමාට සහ කාර්ය මණ්ඩලයට අපගේ හදපිරි ප්‍රණාමය පුද කරන්නමු. මහන්සි තේට්ටු ගානක්වත් නැති අපේ පොඩ්ඩෝ ටික උදෑසන 4:00ට අවදි වී මූණකට සෝදාගෙන ඒ සුබ කටයුත්තට චන්ද්‍රපාල අපේ සංගීත ගුරුතු පියාණන් සමග සෝදානම් වෙමි. ටිකෙන් ටික සුබ මොහොත ලන්වීමත් සමග ජාතික රූපවාහිනී පරිසරයට පැමිණි අපි භාවිතා කිරීමට නියමිත සංගීත භාණ්ඩ සුසර කරමින් ශබ්දාගාරය වෙත පැමිණියා. මේ වැඩසටහන සම්පූර්ණයෙන් බලන්න ඕනේ නම් ජාතික රූපවාහිනී ඉරිදා ආයුබෝවන් නමින් YouTube එකේ සර්ච් කරලා බලන්න පුළුවන්. ආයුබෝවන් සාහසක්නය සමග අද අපි ඉතිරිගේ තවත් අලුත් දේවල් කීපයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ටික ගෙවිගෙන යනවානේ අවුරුද්දකට ලං වෙගෙන යනවා. කොහොමද ජීවිතේ ක්‍රමයෙන් ටික කාලයක් සමග යනවා. අලුත් දේවල් වගේනවා. යම් දේවල් මාගේ කරනවා. කොහොමද අද විදායුවන් වැඩසටහනේ අපි ජීවිතේට යම් කිසි අලුත් දෙයක් එකතු කරන්නේ මතකයේ ඉන්න දෙයක් එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. එකතු වෙනවා. රටේ ජන කොට්ටාශ
ඉතින් අපේ වැඩසටහන නිමකොට ඉතා සතුටින් අපි ගෙදර පැමිණියා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊළඟ වීඩියෝ එක බලන්න ඕනේ නම් බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. මම දපාරි පිනරි ස්තුතියි.